welcome back to Audio Girl YouTube channel. ඔන්න මගේ night time skin care routine එක ඔයගොල්ලොත් එක්ක share කරගන්න තමයි මම මේ වීඩියෝ එක අරන් ආවේ. ඉතින් මෙතනට එන්න ඇත්තේ ඔයගොල්ලෝ මගේ thumbnail එක දැකලානේ. මම වැඩි වෙලා ගන්න නැතුව මගේ වීඩියෝ එකට යනවා. ඉතින් මගේ පළවෙනි ස්ටෙප් එක තමයි ක්ලෙන්සර් කරන එක. ඉතින් ක්ලෙන්සර් කරන්න මම පාවිච්චි කරන්නේ මේක CeraVe brand එකේ. ඉතින් මේක combination skin වලට තමයි එන්නේ. මේක හැමදාම මම පාවිච්චි කරන්නේ නැහැ. සතියට දෙපාරක් එකපාරක් වගේ තමයි දාන්නේ. ඉතින් dry skin තියෙන කෙනෙක් මේක use කරනවා නම් ඇත්තටම සතියට එකපාරක් දැම්මොත් හොඳටම ඇති. ඊට අමතරව මම තව cleanse එකක් පාවිච්චි කරනවා. ඒ තමයි කඩලපිටි. කඩලපිටි කියන්නේ ස්වභාවික cleanse එකක්. ඔයාලා දන්නවද? මම ඒ ගැනත් වීඩියෝ එකක් අරන් එන්නම්. දැනට මගේ first step එක තමයි මෙන්න මේ CeraVe brand එකේ cleanser එක. ඉතින් මගේ ස්කින් කෙයාර් රූටින් එකේ තියෙන පොඩ්ඩක් ගණන් වැඩි එකක් තමයි මෙන්න මේ ක්ලෙන්සර් එක. ඉතින් මේක හැමදාම යූස් කරන්නේ නැති නිසා මේක ඉතින් ගත්තා කියලා අපිට පාඩුවක් වෙන්නේ නැහැ. නැත්තම් ඉතින් මට බණී අඩු මුදලකින් කිව්වට මේවා ගණන් ඒවනේ කියලා. මේක ඉතින් ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන් හින්දා වැඩිපුර ගාණක් දීලා ගත්තට පාඩුවක් වෙන්නේ නැහැ. අනිත් මගේ ස්කින් කෙයාර් රූටින් ප්‍රොඩක්ට් ඔක්කොම ගණන් අඩු ඒවා ඔයාලට මං ඉස්සරහට පෙන්නන්නම්. මේ තියෙන්නේ මගේ ෆේස් වොෂ් එක. මේක නම් ඉතින් දන්නව ඇති කීයක් වෙනවද කියලා ඔයාලා. ඉතින් මගේ සෙකන්ඩ් ස්ටෙප් එක තමයි මෙන්න මේක ෆේස් වොෂ් කරන එක. ඊට පස්සේ තුන්වෙනි පියවර තමයි ස්කින් එක පොඩක් ඩ්‍රයි වෙන්න ඇරලා මෙන්න මේ කියුකම්බර් ටෝනර් එක ස්ප්‍රේ කරන එක. මම මේ ගැන වීඩියෝ එකක් කරලා ඇති. මං උඩින් කාඩ් එක ඇඩ් කරන්නම්. ඔයගොල්ලන්ට වීඩියෝ එක බලන්න පුළුවන්. මේක ඇත්තටම ස්කින් එකට ගොඩක් හොඳයි. මම ඒ වීඩියෝ එකේ විස්තර කරලා තිනවා. ඔයාලා ඒ වීඩියෝ එකෙන් බලන්න මම මේක යූස් කරන්නේ කියලා. මගේ ඊළඟ ස්ටෙප් එක තමයි lip balm apply කරන එක. මම පාවිච්චි කරන්නේ මෙන්න මේ lip balm එක. Vaseline එකේ lip therapy කියන එක. මේක ඇත්තටම හොඳයි. මේකේ තියෙන pinkish ගතිය අපේ තොල් වලට එහෙම් පිටින්ම හම්බ වෙනවා. ඔයගොල්ලෝගේ lip dry වෙලා තියෙනවා නම් කළු වෙලා තියෙනවා නම් ඒවට මෙන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. පේනවා ඇති ඔයාලට මේකේ පාට. ඔයාලා මේක පාවිච්චි කරනවත් ඇති. මේක හරිම හොඳයි. ඔන්න ඔයගොල්ලන්ටත් යූස් කරන්න පුළුවන්. මේ මම පෙන්නපු ප්‍රොඩක්ට් ඔක්කොම ඔයගොල්ලන්ට හරිම අඩු මුදලකට ගන්න පුළුවන්. ඉතින් මං කලින් කිව්වා වගේ මං කලින් පෙන්නපු CeraVe එක විතරයි ටිකක් ගණන් උනේ. ඒක ඉතින් පාඩු නෑ. මං කලින් කිව්වා වගේ මේවා ඔක්කොම අඩු මුදලකට ගන්න පුළුවන්. මෙතන මෙන්න මේ ප්‍රොඩක්ට් එක ජැනට් එකේ ඔන්න පිම්පල් කෙයාර් වලට එන ප්‍රොඩක්ට් එකක්. මේක මම යූස් කරන්නේ පිම්පල් එකක් තියෙනවා නම් මේක යූස් කරනවා. මේකෙන් පිම්පල් එක ඉක්මනට අඩු වෙනවා. මේක හරිම කූල්. ඉතින් මේක ඔයගොල්ලෝ පාවිච්චි කරනවත් ඇති. හරිම කූල්. ඉක්මනට පිම්පල් එක බැහැලා යනවා. මට හරියට හොඳට වැඩ කරන එකක් මෙන්න මේ ප්‍රොඩක්ට් එක. ඕගොල්ලොන්ටත් පාවිච්චි කරන්න පුළුවන්. මම මේක රේටින් එකක් විදිහට ලකුණු 10න් 10ම මේකට දෙනවා. මෙන්න මේ ක්‍රීම් එක මම නයිට් ටයිම් උත් යූස් කරනවා, ඩේ ටයිම් උත් යූස් කරනවා. හැබැයි මම පිම්පල් කෙයාර් කරලා තිබුණොත්, ඒ කියන්නේ කලින් අර මම පෙන්නපු ප්‍රොඩක්ට් එක පාවිච්චි කරොත් මේක පාවිච්චි කරන්නේ නැහැ. මොකද ඒක පියවරවල් දෙක තුනකින්ම මේ ඇප්ලයි කරලා ඉවර කරන්න ඕනේ. මොකද මේක ගාලා ඒක උඩින් ගෑවොත් එහෙම ඉක්මනට ඒක කෙයාර් කරන්නේ නැති නිසා මම මේක පාවිච්චි කරන්නේ. ඒක පාවිච්චි කරොත් මේක පාවිච්චි කරන්නේ නැහැ. නැත්තම් මේක මම පස්වෙනි පියවර විදියට මම මේක පාවිච්චි කරනවා. මේකත් හොඳ ක්‍රීම් එකක්. ජැනට් ලගේ ප්‍රොඩක්ට් මම ගොඩක් පාවිච්චි කරනවා. මෙන්න මේ ක්‍රීම් එක ඔයගොල්ලෝ යූස් කරනවත් ඇති. ඉතින් හොඳ ප්‍රොඩක්ට් එකක්. ඔන්න මගේ 6 වෙනි පියවර තමයි මෙන්න මේ බොඩි බටර් එක පාවිච්චි කරන එක. මේක නයිට් ටයිම් තමයි මම පාවිච්චි කරන්නේ. මගේ ස්කින් එක ඩ්‍රයි ස්කින් එකක් තියෙන්නේ. ඩ්‍රයි ස්කින් තියෙන අයට බොඩි බටර් තමයි පාවිච්චි කරන්න හොඳ. මම මේ ප්‍රොඩක්ට් එක ගැන විස්තර අරන් එන්නම්. මේක මම පාවිච්චි කරන්න අරන් දැන් ටික දවසක් වෙනවා. ඉතින් මම ඕගොල්ලන්ට මේක ගැන විස්තර අරගෙන එන්නම්. දැනට මතක තියාගන්න මෙන්න මේ ප්‍රොඩක්ට් එක ඩ්‍රයි ස්කින් තියෙන අයට ගොඩක් හොඳයි බොඩි බටර්.
ඔන්න මම ඊළඟට මගේ පුට් ක්‍රීම් එක පාවිච්චි කරනවා. මේක ගැනත් මම මේ ළඟදී වීඩියෝ එකක් දැම්මා. ඔයාලට ඒකත් මෙතනින් බලන්න පුළුවන්. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක ඇඩ් කරලා තියන්නම්. ඉතින් මේකත් ගොඩක් හොඳ ක්‍රීම් එකක්. ඔයගොල්ලන්ට ඒක විස්තර බලලා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි ඇවිදින කරන ඉතින් කකුල් දෙක අපි සනීපෙට තියාගන්න එපා. ඒ හින්දා මම මෙන්න මේ ෆුට් ක්‍රීම් එක පාවිච්චි කරනවා. මේක සනීපයි. මේකේ විස්තරේ මම වීඩියෝ එකේ කියලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන්. මෙයාව නම් ඉතින් හැමෝම දන්නවනේ. මේක ඉක්මනට ඉවර වෙන්නේ. මොකද හරිම අඩු ප්‍රමාණයක් තමයි මම මේක පාවිච්චි කරන්නේ. ඉතින් මගේ ස්කින් කෙයාර් වීඩියෝ එක මෙතනින් ඉවරයි. මම ආයෙත් වීඩියෝ එකක් අරන් එන්නම්. ඉතින් මෙච්චර වෙලා ඔයගොල්ලෝ මාව අහන් හිටියට බලන් හිටියට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මම අදට වීඩියෝ එකෙන් ගිහින් එන්නම්. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.